මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමත් එක්ක අභය දානෙ ලැබුණා. සතා සිව්පාවාගේ පටන් සියලු දෙනාට අභය දානෙ ලැබුණා. සතියක් ඇතුළත මාර්ගඵලලාභීන් 8500ක් බිහි වුණා. මේ ලක්දිව ඉස්සෙල්ලාම මඟපල් ලැබුවේ කාන්තාවෝ 500ක්. මේ ලංකාවේ ඉස්සෙල්ලාම මාර්ගඵල ලැබුවේ කාන්තාවෝ 500ක්. අනුලා බිසව ඇතුළු කුලකතුන් 500ක්. මේ ලක්දිව ඉස්සෙල්ලාම මහාන වෙන්න ඉල්ලීමක් කළේ කාන්තාවෝ. ඒ අනුව තමයි සංඝමිත්තා රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වඩම්මන්ඩ යෙදුනේ නිසා. භාග්‍යතුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයේ පුරවා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලක්දිවට ලැබුණා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා. යොදුනෙන් යොදුන සෑයවල් හැදුනා යෝජන ස්තූප. ලක්දිව ස්තූප හැදුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩැම්මෙවි මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන්. අෂ්ටඵල බෝධි දෙතිස්ඵල බෝධි ලක්දිව පුරා බෝධීන් වහන්සේගේ සිසිලස පැතිරුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. සංඝයාට දන් දෙන මිනිස්සු ඇති වුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය නිසා. බණ අහන මිනිස්සු පහළ වුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය නිසා. ලංකාවේ හෙළ බස කතා කරන මිනිස්සු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලවලට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ගමේ ඇවිදගෙන ගිය කුල කුමරුවන් පැවිදිව ආකාශයෙන් වැඩියා. උදැල්ල දෑකැත්ත අල්ලගෙන හිටපු ලංකාවේ කුල කුමරුවන් අරහත්වයට පත්ව ඉරිදියෙන් ඉරහඳ අත ගෑවා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා. යකුන් යක්ෂණියන් දැක දැක හිටපු මිනිස්සු නිරය දිවසින් දැක්කා. ප්‍රේතලෝ දිවසින් දැක්කා. දෙව්ලොව දිවසින් දැක්කා. බඹුන් දිවසින් දැක්කා. ඇහැට පෙනෙන දේ විතරක් දැක්ක මිනිසුන් අනන්ත භවයේ කෙළවරටම දැක්කා. මේ කොම මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ලංකාවෙම ඉපදුන හෙළ බස කතා කරන අය රහත් වුණා. එදා පැවතගෙන එන රුවන්වැලි මහා සෑය පිහිටන තැන ථූපාරාමය ජයශ්‍රී මහ බෝසමිඳු ඒ වගේම මයංගන මහා සෑය සොයා ගැනීම මිහිඳු මහරහතන් වහන්සේ කළේ. නාගදීපේ සොයා ගැනීම මිහිඳු මහරහතන් වහන්සේ කළේ. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩලා වැඩ හිටපු තැන් සියල්ල දේවානම්පියතිස්ස රජතුමාට විස්තර කළ දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. කාන්තාරයක් වගේ තිබුණ ලක්දිවට දිය උල්පත ගැලුවේ මිහින්තලාවෙන්. අඳුරව තිබුණ ලක් දෙරණට හිරු මඩල පෑවුවේ මිහින්තලාවෙන්. විඩාවෙන් තිබුණ ලක්දිවට සඳ මඩල පෑවුවේ මිහින්තලාවෙන්. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපගේ ආදි ගුරුදේවෝත්තමයන් වහන්සේ. ලක්දිව සිංහල ජාතියේ සංස්කෘතිය සભ્યත්වය සිංහල මිනිසාට වටිනාකමක් ලබලා දුන්න මහරහතන් වහන්සේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ගැන හොඳට කියවලා හිත පහදවා ගන්න. මිහිඳු මහරහතන් වහන්සේ ගැන හිත පහදුවා කියන්නේ මුළු ලංකාවේම රහතන් වහන්සේලා ගැන හිත පහදුවා වගේ. මිහිඳු මහරහතන් වහන්සේට වඳින අයට සංසාරේ ගුරුවරුන්ට කරපු පාප ගෙවෙනවා.
මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ගුරුවරුන්ගේත් ගුරුවරයෙක්. ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුනොත් ගරු කළොත් ධර්මදේශකයාණන් වහන්සේ නමකට දොස් කියලා බැනලා පැහැදිලා අකුසල් රැස් වෙලා තිබෙනවා නම් ඒව ගෙවෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ තමයි පරම ධර්ම දූතයාණන් වහන්සේ. නහන්සේ තමයි මේ ලක්දිව පනවා ඇති සියලු ධර්මාසනවල හිමිකරුවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ලක්දිව අපි කාගෙත් මේ පොරෝපු චීවරේ අයිතිකරු සොයාගෙන යද්දී මගෙන් ගුරුවරයාට ගුරුවරයාගෙන් ගුරුවරයාට සොයාගෙන යද්දී ලංකාවේ ඉස්සෙල්ලාම කුලපතුන්ගේ ශරීරයට චීවරේ පෙරෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේ.